ආයිබෝන් යාළුවනේ IQ 149 වෙනි ගැටලුවෙන් මම අද අරන් ආවේ දින සම්බන්ධ ගැටලුවක්. ඉතින් ප්‍රශ්නෙට යමු. කසුන් තම 30 වන උපන්දිනය සැමරුවේ 2024 අප්‍රේල් 19 වන සිකුරාදා දිනක වේ. එසේනම් ඔහු තම 37 වන උපන්දිනය සමරන්නේ කිනම් දවසකද කියලා අහනවා. ඉතින් උත්තරයට යන්න කලින් මතක් කරනවා IQ PDF ෆයිල් එක ඔයාලා මිලදී ගන්න. IQ ප්‍රශ්න 250ක් සහ පිළිතුරු 250. ඒ වගේම IQ කෙටි ක්‍රම 100ක් තියෙනවා. ඒ වගේ මොඩල් පේපර්ස් 5ක් අපි එකතු කරලා තියෙනවා. ඒක ඔයාලට මිලදී ගන්න අවශ්‍ය නම් මේ 071 521 0519 ට WhatsApp පණිවිඩයක් දෙන්න. ඉතින් ඒක මතක් කරන ගම කියනවා කසුන් තම 30 වන උපන්දිනය සමරන්නේ 2024 අප්‍රේල් 19 වන සිකුරාදා කියලා කියනවා. ඒතකොට 37 වන උපන්දිනය සමරන්නේ කවද්ද කියලා තමයි අහන්නේ. 37 වන කියලා කියන්නේ මේ 2024 ඉඳන් අවුරුදු 7ක් තව ඉස්සරහට යන්න ඕන. එතකොට 37 වන උපන්දිනය සමරන්නේ 2031 4 වෙනි මාසේ 19. හරිද? 2024ට 7ක් එකතු කරන්න තමයි තියෙන්නේ. 2031 4යි 19 මොන දවසක්ද කියලා තමයි අපි දැනගන්න ඕනේ. හරි? ඒක තමයි අපි ගානෙන් අහන්නේ. එතකොට මේක හොයන්න කෙටි ක්‍රමයක් තියෙනවා මෙන්න මෙහෙමයි. 2024 සිකුරාදා දවසක තමයි සමරන්නේ. එතකොට 2024 ඉඳන් 2030 වෙනකම් මේ විදිහට ලියාගන්න. ලියාගෙන අධික අවුරුදු වලට දෙක ඉලක්කම දාගන්න. ඒ වගේම සාමාන්‍ය අවුරුදු වලට එක ඉලක්කම දාගන්න. මාසය දැන් මෙයා උපන්දිනය සමරන්නේ අප්‍රේල් මාසේ. එතකොට අපිට හොයන්න ඕනිත් 2031 අප්‍රේල් මාසේ 19. මාසේ ජනවාරි හෝ පෙබරවාරි මාසයන් නම් මේ අගම දින වර්ෂය අයින් කළා දාන්න. දැන් ජනවාරි පෙබරවාරි මාසෙන් නම් මේක අයින් කරන්න තියෙන්නේ 2031. 31 ඉලක්කම 1. මාසය මාර්තු ඉඳන් දෙසැම්බර් වෙනකන්. මාර්තු ඉඳන් දෙසැම්බර් වෙනකන් නම් මාසයක් නම් මේ පළවෙනිම අවුරුද්දේ තියෙන ඉලක්කම අයින් කළා දාන්න. දැන් අපේ ගානේ නම් අප්‍රේල් මාසේ තියෙන්නේ. එහෙනම් මම පළවෙනි ඉලක්කම අයින් කළා දානවා. මේ දෙක ඉලක්කම අයින් කළා දානවා. දැන් ඉතුරු ඉලක්කන් ටික එකතු කරන්න. එතකොට එනවා 8ක්. ඒ කියලා කියන්නේ සිකුරාදා ඉඳන් දින 8ක් ඉස්සරහට යන්න ඕන. එහෙනම් සිකුරාදා ඉඳන් දින 8ක් ඉස්සරහට ගියට පස්සේ අපිට එන්නේ සෙනසුරාදා දවසක්. එහෙනම් කමල් 37 වන උපන්දිනය සමරන්නේ සෙනසුරාදා දවසක.